ඔන්න ඉතින් අද 2026 ජනවාරි මාසේ 31 වෙනිදා ජනවාරි මාසේ අන්තිම දවසේ අපි ආවා ෆ්‍රීස් වෙච්ච මුහුදේ ඇවිදින්න අපේ ගෙවල් පල්ලෙහා තියෙන මේක අපිට හැමදාම පේනවා ලස්සනට අපේ ගෙදරට අපේ ගෙදරත් එතනට පේනවා ඔයාලට මම පෙන්නන්න තා චුට්ටක් එහාට යන්න ඕන ගේ පේන්න ඉතින් අපේ ගෙදරට ලස්සනට පේනවා මේක තනිකර මුහුද මේ මුහුද තමයි දැන් මේ ෆ්‍රීස් වෙලා තියෙන්නේ මිනිස්සු හරියට එනවා ඇවිදින්න වෙනද අපි නාන්න එන රස්තිලා බීච් එක තමයි මේ තියෙන්නේ ඔයාලට හිතන ඇති එතන විතරක් වතුර තියෙන්නේ අය නාන තැන විතරක් වතුර තියෙන්නේ මෙතන වතුර කලත්තනවා ඔයාලට පේනවා ඇති මේ මැෂින් එකක් දාලා මේක වතුර කලත්තනවා හේතුව අතර තියෙන සවුන එකේ මේ ඉඳලා ඇවිල්ලා නැත්නම් තියෙන සවුන එකේ ඉඳලා ඇවිල්ලා මේ වතුරට බහින්න තමයි එහෙම වතුර කලත්තර වතුර විදියට තියෙන්නලා තියෙන නැත්නම් එතනත් මේ විදිහටම ෆ්‍රීස් වෙන්න පුළුවන් නිසා මෙයාලා හරිම ආසයි යානා එයාලා හරි ආසයි මේ ඇවිදින්න මේකේ මේක මිදිලා තියෙන්නේ සම්පූර්ණ මෙතනින් දැන් මේ ලස්සන සන්සෙට් එකත් එක්ක තව ටිකකින් ඊර බහැලා මේක කළුවර වෙනවා මේ නිසා තමයි අපි ආවේ ඉක්මනට ඕ මෙයා මූද මැද්දෑයි පෙරලෙනවා අන්න කෑලි ගැලවිලා ඔයාගේ ඇඳුමේ ඉතින් එන්න එක තමයි මෙයාගේ විනෝදේ එයාට වඩා වැඩිපුරම ආසාව තිබුණේ මෙන්න මෙයාට හැමදාම කියනවා මේ අපියන් ඔයාලට පේනවද මෙන්න මේ උස බිල්ඩින් එකට පොඩ්ඩක් එහයින් තියෙන බිල්ඩින් එකේ තමයි අපේ ගෙදර තියෙන්නේ. එතෙන්ට මේ view එක ලස්සනට පේනවා. මේක දිගේ පයින් ඇවිදන් යනවා. මේ ගෙදරට පේනකොට ඉතින් ඉන්න දෙන්නේ නැහැ. මෙන්න මෙතෙන්ට පේන්නේ. හැමදාම ඉන්නේ. මෙන්න මෙතන. ඔහොම මම ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන. මෙන්න මේ තියෙන අපේ ගේ තියෙන බිල්ඩින් එක එතනින් පාර පැනලා මෙට්‍රෝ ස්ටේෂන් එක පහු කරලා අපි ආවේ ඉතින් මේ වෙනදට මේක තනිකර වතුර අද අයිස් වෙලා මිනිස්සුන්ට පයින් ඇවිදන් යන්න පුළුවන් විදියට ඔව් යා එහා පැත්තට ගිහිල්ලා එමු ගිහිල්ලා ආවිල්ලා අපි අර පැත්තටත් යන්න ටිකක් මාළු අල්ලන තැන් හදලා නැද්ද මන්ද නිලුමේ සරි. ඒ හරිම ලස්සනයි මෙන්න මේ දර්ශනේ. මේ තියෙන මෙට්‍රෝ එක ඉර බහගෙන යනවා පාලමත් එක්ක. මෙතනින් එහා පැත්තේ තියෙන බෝට්ටු යාඩ් එකක්. ඔයාලට මතකද දන්නේ නැහැ මම කලින් වීඩියෝ එකක් කරලා දැම්මා. තාරා පැටව් වගේක් පීනන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ ඒක වීඩියෝ එක තියෙන්නේ මෙන්න මෙතන. දැන් දෙන්නෙක් එනවා ඒකට පිටිපස්සෙන් ඔයාලට පේනවා ඇති බෝට්ටු ජැටියක් තියෙන එතන බෝට්ටු ටික නම් දැන් අයින් කරලා තියෙන්නේ එතන දැන් තමයි අපි මේ වීඩියෝ එක කරේ තාරපැටව හිටියේ එතන දැන් මේ අපි මේ මුහුද හරහා අනිත් පැත්තට ඇවිදගෙන යන්නේ අනිත් ගොඩට ඒ පැත්තේ තියෙනවා එතන තියෙනවා ඕපන් බීච් ජිම් එකක් තියුණා ඒක ටිකක් උඩින් තියෙන්නේ මේ මෙන්න මේ ගස් ටික තියෙන හරිය තියෙනවා මේ වගා බීම් වගේ මෙහි තියෙනවා ක්‍රමයක්
සාමාන්‍යයෙන් දැන් හැමෝම ඉන්නේ තට්ටු නිවාසවලනේ මේ හරි. එතකොට මේ තට්ටු නිවාසවල කට්ටියට අනික් කට්ටියටත් ගන්න පුළුවන්. මිදුලක් නැති නිසා. පර්චස් එකක වගේ භූමි ප්‍රමාණයක් අඩි 17 වගේ කොටුවක්. අඩි 17 වගේ කොටුවක් රජයෙන් බිම් කුලියක් ගන්න මට මතක විදියට අවුරුද්දකට යුරෝ 40ක්ද වගේ. ඉවල ගන්න ඕන මේ ඒකට පොඩක් පොලිමේ ඉන්නත් ඕන කිව් එකක් තියෙනවා කියලා කිව්වම මම එක්කෙනෙක්ගෙන් අහුව කොහොමද ගන්නෙ කියලා. ඇප්ලිකේෂන් එක දාලා කිව් එකේ ඉන්න ඕන කියලා තමයි මට දවසක් කිව්වේ. අන්න එහෙම ගනිමු භූමි ටිකක් තමයි මේ එහා පැත්තේ තියෙන්නේ. ඒකේ සමයකට වවනවා. මෙයාලා ඒ පර්චස් hi ඒ පර්චස් එකේ මේ එයාලා වවනවා මේ හරිම නෝද ඉතින් දැන් මේ හිම ටික දිය වෙච්ච ඊට පස්සේ හිම දිග වුණාට පස්සේ එයාලා සුද්ධ කරන්න පටන් ගන්නවා. ඊළඟට සමහරවිට පටන් ගන්න කිට්ටු වෙනකොටම එයාලා මගව පටන් ගන්නවා ඒකේ. ඉතින් මේ දැන් ඔයාලා බලන්න ඇති මේ අපේ නෝනා මල්ලකුත් එල්ලගෙන මොනවද කියලා. මේකේ තියෙන්නේ මේ යෙම්බි බබාගේ අයිස් ස්කේටිං කරන සපත්තු දෙක. එයාට අයිස් ස්කේටිං කරන්නත් ඕනේ කිව්වා. දැන් අපේ ගෙදරට එහා පැත්තේ තියෙන ඉස්කෝලේ අපි අර ක්‍රිකට් ගහන්න ගිය ග්‍රවුන්ඩ් එක ඔයාලට මතකයි වීඩියෝ බලුවා. ඒ ග්‍රවුන්ඩ් එකේ මේ දවස්වල අයිස් ස්කේටිං කරන්න ග්‍රවුන්ඩ් එක හදලා තියෙන්නේ. මේ දැන් මේ බීච් එකේ ඇවිදලා ඉස්සෙල්ලා මේ ටික ඉවර කරලා අපි යනවා එතෙන්ට. මේ අයිස් ස්කේටිං යන්න අයිස් ස්කේටිං කරන්න එතෙන්ට එක්කගෙන යන්න ඕන. ඉතින් පොඩි චිල්ඩ්‍රන්ස් පාර්ක් එකක් තියෙනවා. මේ ඉතින් සමහර කාලෙට මිනිස්සුන්ගෙන් පිරලා යනවා. සෙන්සුරාදේ විලා කියන්නේ සමයකේ මිනිස්සු වැඩිපුරම මෙතෙන්ට වෙලා ඉන්න දවස් වල බලන්න තවත් මෙට්‍රෝ එකක් යනවා. ලංකාවේ දියුණු වෙන්න ඕන වෙන්න මේවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. දැන් බලන්න අපි මේ මුහුදට ආවට පස්සේ ඔය මෙට්‍රෝ එක යන පැත්තට දෙකක් ගියා. මේ දෙවෙනි එක අනිත් පැත්තට එකක් ගියා. සාමාන්‍ය විනාඩි 5කට 10කට වතාවක් එකක් යනවම තමයි. සාමාන්‍ය විනාඩි 7න් 8න් වගේ එකක් යනවම තමයි. ඔයාලට මම පොඩි දෙයක් පෙන්නන්නම්. මෙන්න මේ බලන්න වයසක ආච්චි කෙනෙක් ලංකාවේ නම් මේ වයසට එළියට බහලා ඇවිදින්නෙත් නැහැ. ස්ටික් දෙකක් අරගෙන ලිස්සනවට ස්ටික් දෙක ගගහ එයාත් ඇවිදිනවා. එයාලා ඒවා විඳිනවා. එන්ජොයි කරනවා. මේ හරියනම් කවුරුවත් ගිහිල්ලා නැහැ වගේ ටිකක් ගණනටම මුදට්ටුව තියෙනවා. අන්නර පැත්තෙන් තමයි හැමෝම ඇවිදලා තියෙන්නේ. ඉතින් මේ සමහර කාලෙට මේ වගේ ලයිෆ් ගාඩ්ලා ඉන්නවා. ඔයාලට පේනවා ඉතින් මේ ලයිෆ් සේවිං ටියුබ් එක තියෙනවා. ඉතින් හැමදේම තියෙනවා සමහර කාලෙට. මේ දැන් නම් හිමින් වෙහිලා තියෙන්නේ. හෙල්සින්කි කවුකුන්ඩිය. එහා පැත්තේ තියෙන්නේ රස්විලා කැම්පින් සයිට් එක. මේක හරි ප්‍රසිද්ධයි ෆින්ලන්තේ. රස්විලා කැම්පින් සයිට් කිව්වම හරිම ප්‍රසිද්ධයි ෆින්ලන්තේ තුල. මම ඔයාලට කිව්වා ඕපන් ජිම් එකක් තියෙනවා කියලා එළියේ. මම ඒකත් ඔයාලට පෙන්නන්න. නැත්තම් මේ ඉතින්නේ ළමයින්ට සෙල්ලම් කරන චිල්ඩ්‍රන්ස් පාර්ක් එක. නැත්නම් බාර් එක්සර්සයිස් කරනවා නම් ජිම්නාස්ටික් ප්‍රැක්ටිස් කරන කට්ටියට ඉතින් බෙන්ච් එකක් සමහර කාලෙට නම් ඉතින් ඔය වැඩිපුරම හොයච්චේ ඒවා ඊළඟට මම කිව්වේ ස්ටික් ගහගෙන එනවා මේ මොකද
ලිස්සන නිසා. හරිම මෙතින් එඩිමහන් ජිම් එක මේ නම් ඔයාලට ෆෝන් එක ටිකක් අල්ලන් ඉන්න අමාරුයි. ඒකයි මේ පොඩ වෙන්නේ හීතලයි. මයිනස් මම හිතනවා 20ට කිට්ටු ඇති කියලා. ඉතින් බාර් එක්සර්සයිස් කරනවා නම් ඒක තියෙනවා. ළඟට ජිම් එක. වීල් නැහැ. මෙතනින් කිලෝ ගන්න ඇඩ්ජස්ට් කරලා. ඉතින් මේ විදිහට කිලෝ තමන්ට අවශ්‍ය කිලෝ ගන්න ඇඩ්ජස්ට් කරගත්තා. ඒ වයින් එක්සර්සයිස් කරන්න තමයි තියෙන්නේ. මේවා ඕන කෙනෙකුට ඇවිල්ලා පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයාලට කිව්වා මේ තියෙන වගා බීමි බුම් කියලා. ඉතින් වගා බීමි. ඉතින් මේ හිම ගොඩයි මේවා මේ. කකුල් කවුරුත් ගිහිල්ලා නැති ඉඳ එරනවා. මේ පෙට්ටි වල දාලා තියෙන යාළගේ වගාවට ඕන කරන ආයුධ ඒවා දාලා වහලා තියෙන ඒවා ගෙනියන්නේ නැහැ. ගෙවල් වල ගෙනියන්නේ නැහැ. ඉතින් කවුරුවත් හොරකම් කරන්නේත් නැහැ. අතන අර මේ මෙතන ගහමුල තියලා තියෙන හෝස් එකක්. මේවට වතුර දාන්න. ඉතින් මේවට වතුර සප්ලයි එකක් දීලා තියෙන්නේ. මේ ඉඩ මැද තැන් වල ටැප් හයි කරලා තියෙනවා. එතකොට ඒ වයින් වතුර අරගෙන වගා භූමි වලට දානවා. මේ හැමතැනම මෙයාලගේ Tamanට අදාළ භූමි ප්‍රදේශේ පොඩි බෙන්ච් එකක් නැත්නම් පොඩි පුටුවක් කුඩයක් ඒවට හදලා තියෙන්නේ. මොකද මේ සමයකට ඇවිල්ලා වගා කරනකොට වාඩිලා ඉන්න. ඊළඟට ආයුධ ටික තියාගන්න පෙට්ටියක්. ඒ වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් හරිම ලස්සනයි සමහර කාලෙට. අපි ඉන්නේ මේ බීච් එකෙන් එහා පැත්තේ. මම ඔයාලට පෙන්නුවා. අර පැත්තේ තමයි අපි ඉන්නේ. ඒතකොට අපි මේ පයින් ඇවිදගෙන මේ පැත්තට ආවේ. මේ ඉතින් මේ බීච් එක පාවිච්චි කරන කට්ටියට තැන් තැන් වල වෙනම වොෂ්රූම් ලෑස්ති කරලා තියෙනවා. ටොයිලට්ස් ජංගල් ටොයිලට්ස් තියලා තියෙනවා. ඊළඟට මේ දවස්වල නම් වහලා තියෙන්නේ මේක මේ මෙතන තියෙනවා කුණු කසල බහර ගන්න. ඉතින් වීදුරු කටු බෝතල් අනම්මනම් කෑම ಜಾති වෙනම ඩිස්ට්‍රොයි කරන්න එයාලා හදලා දීලා තියෙනවා. ඉතින් මේ බයිසිකල් පාක් කරන්න තමයි මේ යකඩ බටවල් ගහලා තියෙන්නේ. බයිසිකල් පැදගෙන ඇවිල්ලා බයිසිකලේ එතන පාක් කරලා මෙතන ජිම් එකේ සෙල්ලම් කරනවා නම් ජිම් එකේ සෙල්ලම් කරලා ළමයි එක්ක සෙල්ලම් කරනවා නම් ළමයි එක්ක සෙල්ලම් කරලා බීච් එකේ ඉන්නවා නම් ඉඳලා ඒ ඔක්කොම කරගෙන මෙයාලට යන්න අවශ්‍ය පහසුකම් හදලා දීලා චේන්ජින් රූම් මේ තියෙන්නේ. එහා පැත්තේ චේන්ජින් රූම් එකක් තියෙනවා. මෙතනක් තියෙනවා. ඊළඟට මෙන්න මේ තියෙන යකඩ හට් එක මේකේ තමයි ලයිෆ් ගාඩ් ඉන්නේ. එයාට මුළු බීච් එකම පේනවා එතකොට. ඉතින් එහෙම තමයි වැඩේ තියෙන්නේ. ඒතර මේව හරි වටිනවා මිනිස්සුන්ට. මේ තියෙන්නේ නාන තැන්. බීච් එකේ මුහුදෙන් නාලා ඇවිල්ලා හොඳ වතුර වලින් මෙතන නා ගන්න පුළුවන්. ඇඳුම් ඇඳ ගන්න කලින් නාගෙන අපිට යන්න පුළුවන්. ඇඳුම් මාරු කරගන්න තැනට. ඉතින් ෆෝන් එක අල්ලන් ඉන්න ටිකක් අමාරුයි. මං හිතනවා කෙටියෙන් සහ ඉක්මනට මම ඔයාලට පෙන්වන්න පුළුවන් ටික පෙන්නුවා කියලා. ටිකක් වෙලා ඉඳලා ආයි බලමු වීඩියෝ එකක් ගන්න පුළුවන්ද කියලා. අත ටිකක් අමාරුයි පුපුරු ගහන ඇඟිලි. මොකද -20 වගේ තත්ත්වයක තමයි දැන් තියෙන්නේ. ඉතින් මම ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් හැමෝටම ජය වේවා. ඔව්. අර දැන් අපි දැන් යනවා යෙල්ලි බබාට හයිස් ස්කේටිං කරන්න. එයා අද සෙන්සුරාදා දවසේ එයාට අද අයිස් ස්කේටිං කරන්නත් ඕනෑ කිව්වා. ඉතින් ඔයාලට මතක ඇති මේ ඉස්සරහා පේන පෙට්ටනිය මේක ලයිට් දාලා දැන් රැට උනත්
හොඳට සෙල්ලම් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. අපි සමර කාලේ ක්‍රිකට් ගැහුවේ මේ පිට්ටනිය තමයි. ඉතින් මෙතන හිමතුණී කරලා ඒක මෙයාලා හදනවා අයිස් ස්කේටින් වලට සුසු ග්‍රවුන්ඩ් එකක් විදියට. ඔයාලට පේනවා ඉතින් දැන් අතන තවත් පොඩි ළමෙක් ඇවිල්ලා අයිස් ස්කේටින් වලට ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මේ හලෝ මෙයාටත් එන්න ඕන කුවයි. ඔව් ඇයි ඉතින් ඔක්කොම වහගන්නේ. ගැට ගන්න එක තමයි වැඩි. අකුල් දිග අරින්න. ඔය යන්නේ ෂෝක් එකට. ඔය නැගිටිනවා තනියම. මේ ග්‍රවුන්ඩ් එකම මේ හදලා තියන්නේ අයිස් ස්කේටින් වලට. ඔයාලට පේනවා ඉතින් අයිස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ හිම. මේ දිග අයිස් විදියට හදලා තියෙන්නේ මේ. ඉතින් ලිස්සනවා. මේ සුදු පාට ඉරි තියෙන්නේ මේ අයිස් ස්කේටින් කරපු පාරවල් ළමයි ඇදපුවා. පදින්න තමයි මේක හදලා තියෙන්නේ. සම්පූර්ණ ග්‍රවුන්ඩ් එකම මම ඔයාලට පෙන්නන්නම්. මේ බංකුව ගාවේ මේ බංකුවක් තියලා තියෙන ඇඳුම් සපත්තු චේන්ජ් කරගන්න ඒ ටිකට. එතන ඉඳලා මේක ඇත්තටම ඉස්කෝලේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක. ඔයාලට පේනවාද ෆුට්බෝල් ගෝල් තියෙනවා මෙතන. මේක අපි ක්‍රිකට් ගහනවා සමහරකට. මේ තවත් සිංහල ෆැමිලි එක තාත්තා කෙනෙක් විදුවෙකුයි ඇවිල්ලා ඉන්නේ. මේ තියෙනවා අනිත් පැත්තේ ෆුට්බෝල් ගෝල් එක. ඊළඟට මෙතන තියෙන්නේ යන්ලි පුබාගේ එස්කරි එක. එස්කරි කියන්නේ ලංකාවේ නර්සරි එක වගේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඉස්කෝලේ. එතනින් පටන් ගත්තාම මේ පැත්තට වෙනකම්ම තියෙන ඉස්කෝලේ. ඉතින් ඒ දෙකට අදාළ ග්‍රවුන්ඩ් එක තමයි මේ තියෙන්නේ. මේක තමයි මේ අයිස් ස්කේටින් ග්‍රවුන්ඩ් එක හදලා තියෙන්නේ. එයා තනියම පුරුදු වෙනවා. එකම එක දවසයි එස්කරේගෙන් මෙයාලව එක්කන් ඇවිල්ලා තිබුණා. අපෙන් ඇහුවා ළමයින්ට අයිස් ස්කේටින් සපත්තු තියනවද කියලා. අපි නැහැ කිව්වහම මේ එයාලා ඒව ඉස්කෝලෙන් ගන්නම් කිව්වා. ඊට පස්සේ මෙයාලා ට්‍රේනින් යන දවසට කලින් දවසේ ළමයිව ඉස්කෝලේට එක්කන් ගිහිල්ලා එයාලගේ කකුල් සයිස් වලට අදාළ සපත්තු තෝරගෙන ඇවිල්ලා තිබුණා. ඒ සපත්තු වලින් තමයි මෙයාලට පළවෙනි දවසේ ට්‍රේනින් වෙන්න කියලා දීලා තිබුණේ. එතකොට එදාත් පැද්දට පස්සේ අර යන්ලි බබාමට කිව්වා තාත්තේ මට අයිස් ස්කේටින් සපත්තු දෙකක් අරන් දෙන්න කියලා. ඉතින් මේක බ්‍රෑන්ඩ් නිව් ගනිපු සපත්තු දෙයක් නෙවෙයි. මෙහි තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකකින්
යුරෝ 10ක් වුණා මේ සපත්තු දෙක. මොකද අලුතෙන්ම සපත්තු මෙයාට අරන් දුන්නා කියලා ඇති තේරුමක් නැහැ. හේතුව මේ වින්ට් එක ඉවර වෙලා ඊළඟ වින්ට් එක ඉවර පටන් ගන්නකොට මෙයාලට මේ ඒ සපත්තු දාන්න බැහැ ආපහු. කකුල් ලොකු වෙනවනේ. ලොකු කට්ටියට නම් ඒක දීර්ඝකාලයක් පාවිච්චි කරන්න පුළුවන් වුණාට මෙයාලට ඒක තේරුමක් නැහැ අලුතෙන්ම ගන්න එක. ඉතින් අලුතෙන්ම ගත්තා වගේ තමයි හොඳ ක්වොලිටි එකට තිබුණා මේ සපත්තු දෙක. එතන සපත්තු 31 සයිස් සපත්තු ගොඩක් තියෙනවා. මට තෝරා ගන්න අපහසුතාවයක් තිබුණේ නැහැ. මේ ඒ නිසා මම බලලා හොඳ සපත් දෙයක් අරන් ආවා. ඉතින් ඔය අද දෙවෙනි දවස. එයා තනියම චූටි අඩි තියාගෙන යනවා. ඒක අර ස්ලිප් කරලා ගන්න ඕන අඩිය උස්සලා තියන්නේ නැහැ. ඉතින් එයාලා කවදා හරි මේවයි පදිවි හොඳට. දැන් ඔය අනිත් ළමයා රතු හෙල්මට් එක දාගෙන ඉන්න අනිත් ළමයා එයා ඉස්කෝලේ යන ළමෙක්. අපේ දරුවට වඩා වැඩිමල්. එයාලටත් ඉස්කෝලේ ට්‍රේනින් කරවනවා. ඉතින් මෙහි හැම ළමයෙකුටම ඒව ට්‍රේනින් කරවනවා. දැන් මේ ඉතින් එහෙම තමයි එයා පදිනවා. වැටුනහම තනියම නැගිටිනවා. දැන් ඒක පුළුවන්. ඉතින් ඔක තව ටික දවස් දෙකක් මේක එක්කන් යනකොට මේක පුරා හොඳට පදින්න පුළුවන් හැකියාව එයාට ලැබෙවි. ඉතින් ඔන්නෝ තමයි එයාගේ අද දවසේ එයා මුහුදේ ෆ්‍රීස් වෙච්ච මුහුදේ ඇවිදින්න ගියා. ඊළඟට අයිස් ස්කේටින් වලට ආවා. මේ ඉතින් වින්ට් එක කියලා නැහැ. මෙහි කට්ටියට කරන්න බොහෝම දේවල් තියෙනවා. එක්ස්පීරියන්ස් කරන්න අලුත් දේවල් තියෙනවා. ඉතින් හරි වටිනවා. අපිට ඇත්තටම මේක මට මේ පළවෙනි වතාව අපේ පළමු අත්දැකීම. අපි කලින් අයිස් ස්කේටින් කරලා නැහැ මෙහි. සහ දරුවෝ කරලාත් නැහැ. මම නම් තාමත් අයිස් ස්කේටින් කරලා නැහැ මෙහි. ඉතින් අපිට ඇත්තටම අලුත් අත්දැකීම්. ඒ නිසා මේ හරි වටිනවා. වින්ට් එක කියලා නැහැ. ඉතින් ගේ ඇතුළටම වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඉතින් කොයිකටත් මෙන්න මේ හිමේ ලිස්සල යන බෝට්ටුව අපි අරන් ආවා. මේකේ යන්න පුළුවන් හිම මත ලිස්සල යන්න. ඉතින් මේවා තමයි මේ වින්ටර් කාලෙට මෙහි එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දේවල්. අන්න වැටුණා. බලමු අපි මෙයා කොහොමද නැගිටින්නේ කියලා. බලන්න නැගිටින හැටි. නිකන් තනියම නැගිට ගන්නවා දැන්. නැගිටගෙන යනවා. යෙන්නි බබාගේ අයිස් ස්කේටින් කරේ අද දවසේ. ඉතින් බලමු ඔයාලට තව අලුත් අත්දැකීමක් එක්ස්පීරියන්ස් එකක් තිබුණොත් මම ඔයාලට වීඩියෝ එකක් විදිහට අරගෙන එන්නම්. හරි එහෙනම් හැමෝටම ජය වේවා.